යෝ බොයිස් ඇන් ගයිස් මොකද වෙන්නේ? ඉතින් අද මං ගෙනල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි ගේම් එකක්. ඉතින් මොනවද මේක නම තමයි වලව්ව. ඉතින් අපි වැඩි කතා නැතුව අපි ගේම් ප්ලේ එකට යමු. ඉතින් මචං ගේම් එකට ආවට පස්සේ මේ වගේ දැන් පෙන්නන ගේම් ඉතින් ඔන්න මෙතන අතුරක් තියෙන්න ඕන බෑ. තිබ්බේ නැත්තම් බෑ. ආයෙ ඉතින් තියෙන්න ඕනේ. ඉතින් ආයෙ තියෙන්නේ මචං එම්මට එනවා. ඉතින් ඔන්න දැන් මේක අරගන්න ඕනේ. කනේ බං ඊසි මම දැන් තියනවා කිව්වොත් බං අනිවාර්යෙන් තියෙන්න ඕනේ බං මම දැන් නිදන් ජතුලේ කියන එක බං මේක බං මේකේ තියෙන බං තෙවෙනි මහලේ නාගමුර කළ පරීක්ෂාවෙන් බලාපන් කාසි දොළසක් රන් අරගෙන පාඹුලින්නේ හිතබාපන් ගල් දොරක් ඇත ඇතුළු වීමට නාගමණිකක් සොයාපන් ඒයින් මත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක් පුදාපන් කියලා තමයි බං තියෙන ගැමට තොන්නතර කාසියත් ගියා දැක්කනේ බං ඉතින් ඊසි වැඩ මෙන්න මෙතන කාසි ආනේ ගන්න බෑ මචං අපි මේක අරගෙන ඉමු මචං එන්නේ නේ හරි වැඩ මෙන්න බං ආනේ බං ක්‍රෝබ එකක් හම්බුණා බං ඉතින් අඩෝ මෙතන මොකක් කරේ තියෙනවනේ බං අනිවාර්යෙන් බවුදට අරලා බලමු අඩෝ මුකුත් නෑනේ අඩෝ ඒවා නම් බලු වැඩ බං යකෝ මෙතන එන්නේ හැමදාම තියෙනවා බං මේක එකක් තියෙනවා බං ඒත් දෙන්නේ නෑ අඩෝ මේ කාසියකුත් යන්න බං මේ මොකද්ද මේ වෙන්නේ වැඩි හරි කමන්නේ මචං ඉතින් අපි ගේම් එක ගහමු ඉතින් ඩෝ ඒ කාසි ගන්න බෑනේ යයියා මචං ගන්න බෑ අපරාධේ වන් කාසි කමන්නේ උඩ කාසි ඇතිනේ මචං ටික ආයෙ බලමු බචාර දෙවෙනි කාසිය ඊ බලපංකෝ අඬ වෙන එතන අඩු තවක් කෝවා මේ බම්මේ හැමතැනම කෝබානේ නේ කිසි කරම් බෑ shit doi බලහංග බංගුන්න දේ ඊයෝ මේක විසි කරලා බලමු කරලා අඩෝ ඒත් බෑ කිය බංගෝ අනේ යයි බං මෙහෙම අපිට වෙන්නේ අසාධාරණ නේද බං අයියෝ මම මට මෙන්න මෙතන කාසිය පාටුව දෙකන්නේ නේ කීනේ අස්සේ බන් තියෙන්නේ නෑ ඒක good නෑ මම අර මෙතන දෙට තියෙන ඕක මොකක්ද තියෙනව අනිවාර්යයෙන් නෑ තිබ්බේ මෙන්න බෑ හැම හෙඩ් එකක් හමුනා මේක අරගෙන යන්න බෑ උඩ එක නම් අරින්න ඕනේ නැති වෙයි බෑ ඒක නැත්තත් යන්න පුළුවන් බෑ එක්කනේ වාසී බං ඊසි බං දැක්කනේ නේ අම්මා මෙන්න හැම හැටලියක් හම්බුණා මචං අම්මට වෙන්න බං කාසියක් කනේ බං වාසි දැන් උඩ යන්න ඔන්න උඩ ඉන්නවා බං අර ආච්චි වන් නම දාලා තිබර ස්ටෝරි එකේ නම දාලා තිබන් මේ බණ්ඩාරමණික් කියලා බං අඩ මෙතන කාසියක් තියෙනවා හරි පී එකක් අරයි දෙමෙතේ මිටියෙන් කරලා දැන් ඊසි වැඩ බම් මේවා දැන් උතර හැපෙන්න කො එකක් පෙන්නනවා කියන්නේ බං මාව ඉන්නවයි කියලා පේනවා කියලා බං කියන මම ඉන්නේ කියලා දන්නේ ඕ වරි ඔය ආච්චි ආඩෝ මෙතන කාසිය තිබ්බනේ පොඩි ගැස්සු තියෙන මචං වැඩි ගණන් ගන්න එපා මං කාසිය ඔක්කොම ෆුල් වුණා නේ දැක්කද බං ආච්චි යනවා ලැහැම්ම යන හැටි විතර මම මට මෙන්න මෙතනින් ආයි කියපන් අඩෝ ඒවනම් බලු වැඩ හැංගියා අනේ හැංගෙන්න එපා මට යන්න අම්බුව තියන් තමයි හැංගුණා ඔය ඉන්නේ බං කූල් එක වෙනවද බලන්න දැන් බේනවා ඇතිනේ අන්න බං ගියා බං දැන් යා අඩෝ ආයෙත් එනවා කියපන් යකෝ මෙතන යාල් ඵලයන්ගෝ ගෝතනම වෙලා ඉන්නවනේ අනේ උයි බලහන් අර S2 තාමත් එනවා බං නේ බං ඇයි බං අපිට බෙහෙම වෙන්නේ බලමු බන්න දැන් ගියා බං දැන් පොඩ්ඩ බලන්න අඩෝ ආයෙත් අපි මේකෙන් ඉන්නට මේක කරා යන් අඩෝ මෙතන කාසියක් මේ ටික ගන්න කලින් අපි මේක තීරෙමුනේ
දැන් තවක් කාසි බඩෝ කාසි දිනනවා බං ස්ලොට් ඔක්කොම ෆුල් බඩෝ මේ අපි මේ සිම් කාඩ් මේක දාලා බලන්න අම්මට සි ලාම්බා වැඩ කරන්නේ අද්දි මෙනවා ඉතින් අර කාලේ කන් තියෙනවා දැන් තාම කියන්නම තුනවල උංගුල් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගෙන යන්න. ඉතින් යාළුවන්ට බලන්න මේවා කැමති නම් බං ෂෙයා කරගෙන යන් ඉතින් ආයෙ ඉතින්. නෝනේ ඉතින්. හරි වෙයි මෙතන කාසි ගන්නක. නෙබ මෙතන දරිමු. අම්බරු තවක් කාසියක් බඩේ ගන්න. මේ ටිකි උඩ දාලා මචං ඉන්නන්ට. රාචිනක් දන්න ස්පීඩ් පලිස් ගාඩි හරි වාසි මෙන්න මෙතන ඉන්නවා බං අර සීය මේ ඉන්න බං සීය මේක එක පිටි පාරක් ගිහම වැරෙනවා කියලා කිව්ව තියෙල්ටි බං දැන් මෙතන මේ ටික දාලා කියලා ඉන්න මචං අනේ ඊසි වැඩ මචං මේ දැම්ම කාසි 4ක් ඉවරයි තව කාසි 8යි ඕනේ බං කඩේ බං වාසීනේ දැන් මෙතන මේක වීසි ගන්නවා යා aduh gue aduh anak cerita gila nih bang ya kocer durere bang ini kerja apa me awulan nih yang bal aduh bener ada atas set batu hati nih bang itu jam deh berdua bang wadah jalan हमारे बंग रहा आज चिन्होंने भाई आज ही ने थीम बात एक रहा मेसी या तू ना दिवीला काय අඩෝ ඉවරයි ඩඩෝ ඵලයන් මට සිරිය තියන්තේ වැඩියෙන් හිටිය අම්බු අඩෝ අමීති ඉවරයි කියලා බසිරාවට අඩෝ ඒ පාරන්න ආච්චි දැක්කයි කිය පංගුව හැංගියා හරි හැංගුණා බා මම තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැතුව නේ එකපාරව කිව්වන ඔන්න සබ්ස්ක්‍රයිබ් කරගෙන යම්මයි ඉතින් පොඩ්ඩයි නිකන් කරන් තියන්නේ ලයික් එකකුත් දාගෙනම දැන් උතරින් එයිනේ මම මේ උඩ යන්න පුළුවන් මම මෙතන කෑල්ලේ දැන් එනවා ආච්චි මම පේනනේ බං ආච්චි ගෑස් එක පේන්න උඩ වැඩිසේ උඩට උස්සන්නත් බැරි වෙති බං ලහම්බන් ඉන්න හැටි විතර ඊ කොහොමද වදිරාට එහෙම ඉඳගෙන ඇවිදින්නේ අඩෝ මට තියා ගන්න බෑ බං කොහොම විදිනක් දන්නේ hari ඉතින් කමක් නෑ මචං ඉතින් අපි යන් වාසි දෙයයන් අර මේ උඩ ඉන්නව බං අඩ මෙතන කාසිය ජනි දැන් මේ දෙක හරියම මචං අඩ මෙතන තවක් කාසියක් බං ගන්න බෑ බං බෑග් පුල්ලු බං උඹට යම්බන් දුවගෙන අම්මට සිරි දෙන්නම් මෙතන ඉන්නේ කියපන් ඩෝ ආච්චි තුට්ට ගිහලා බං මෙතෙන්ට හරි අර ඉන්නම පේන දේ වලට ගැම්මට අඩ මේ උඩ ඉන්නේ බං මරවර ළමයා කවුද බං එතකොට ඉතින් ඒව දාලා නැති ඔය පහු පහනගෙන අපිට ඉතින් කිසි වැඩක් නැහැ නේ දැන් යන් දුවගෙන නෑ ආන්න බං දැන් දිව්වා එනවන් ඉතින් මම දුවන්න ගත්තා ඉතින් ආයි උසෙන් බෝල්ටත් තැප නෑ යකෝ අර මේ හෙල් පෝෂන් එක ගහගෙන යන්නේ බං හරි වාසි කනේ අපි මෙතන කාස්ට් ගේම්මට දාගෙන ඉන්න මචං යා මේ ලිවරේ දාමු දැන් අය මෙතනින් වැටෙමු මචං මොකද දැන් කී වැටෙනවද වැටෙමු අඩුවට වැටෙන්නේ අම්බෝ තියා දැම්බා නැතිව කාසෙට් එක අරගෙන යන්න අඩෝ මේ කාසෙත් තිබ්බේ නැද්ද බං නෑ නේ මං ගත්තනේ ඉතින් ආයේ සින්දුවල් දාමු ඉතින් ආයේ නෝනේ බං ඉතින් තවක් කාසෙ අඩෝ මේ මෙතන සෙට් එක අඩෝ ඒ ටික හරිය නෑ කියපන් හරිම් බං කී කාසෙ තිය අඩෝ කාසියන්නේ බං අඩෝ වෙන්න මේ දින වටේ ඒ කාසිය තියෙන්න ඕනේ බං මේ කාසිය දීපන් අඩෝ වාසි
එම තව කාසි දෙකයි ඕනේ. අඩුවෙන් තව කාසිය. අනේ බං ඉතින් ඊසි. එතන කාසිය තිබ්බා. ඔහෙ නෙවෙයි බං රාතන මේකේනේ. අයි මේ තියෙන බඩු. වැඩි බං දැන් ඉතින් කෑන් තියෙන පොඩි දෙය ගියා. අර නාගමණින් කිසි දැම්මා ඊට පස්සේ මේ ගල් දොරෙන් ඇතුළු වුණා. එච්චරයි බං. යන් අපි පහත් වෙලා දැක්කොත් ශාකබ්ලාස් බං. ජීව තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැද්ද? අනේ බං ඔය නිකන් තියෙන එකනේ බං සබ්ස්ක්‍රයිබ් කරපන්කෝ. නඩු වින්න ආවනේ බං. අඩි යන. අඩු එන්නේ නෑ. යකෝ මේ ගස්සනුත් එනවද බං? අම්මලා සිරියනවා. හරි බං දෙක්කනේ. අනේ බං හොම් ඉස්සරහට ඵලයන්. අඩෝ බං මේක නිදාසේ ගන්න දීපන් මට පොඩ්ඩයි තියෙන්නේ කරන්න. අනේ බලහන් ඉතින් කරන්න බෑනේ වැඩේ. අර හරි ඉතින් ගැම්මක් අල්ලන් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් කොයි ගියපු ගමන් මම මේ ගහලා බං යනවා. අපේ ආතෙල්ල ආච්චිවත් එක්කන් එමු ඉතින්. හරි බං මේක ගැහුවා. ඕකෝ බලන්නේ හරි. නබා ඊට පස්සේ ගත්තා. අර ලයිට් එක නෝ බං. අන්න අඩෝ මිස්සුනා බං. බඩු හරි. අඩෝ මම හිතුවේ බං ඉවරයි කියලා බං බග්ගුණයි කියලා මම හිතුවේ බං. අයිවා මේක ඇරලා එමු. ඕ බං ඉවරෙන්කෝ. අයියෝ. ගුලත් බං ඉන්නේ මේ කයින් කරලා දාන්න බං. හරි බං. මෙතන මම නාගමාණික්ක දාලා මේක හරි මචං. මෙරපු ගමන් යන්න පන්ති දැක්කනේ මගේ නිදානේ ඔක්කොම මගේ මේ බලහම් මැනික් දිලිසෙනවා. උඩ ආච්චිත් එක්කන් යොදව අතල කරා මේ ඉන්නේ මම. ආච්චි වරෙන්. බං ආච්චින දුවගෙන. අඩෝ දැන් නයි ස්පීඩ් බං. සියත් එක්ක ඒක පණි බං කන්නයි දන්නේ. අඩෝ දැක්කනේ බං මට මේ සල්ටි උඹ මට දුන්නොත් මං උඹට එයා ප්ලේන් එකක් කරන් දෙනවා බං. ප්ලේන් එකක් කරන් දෙනවා බං. ඉතින් ගනේ බං අම්මට සී ඩොමි මොකද බං මේ ගැහුවනේ අම්මා. අඩෝ මං බරි කිව්වා ප්ලේන් එක කතා විල්ලාස් කරගනින් මේ දැන් දෙන්න බෑනේ බං අරුල්ලාගෙන ඔක්කොම ටික තියෙන්නේ. හරි ඉතින් බොක්ක අපි කැපුණේ ඉතින්